දෙවිවරු සුගතිය කියලා කියන්නේ මොකටද? මනුස්ස ආත්මයට එන එක. යම් මනුස්ස භූතෝ සමානෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනේ සද්දම් පරිලබති. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය තුල ශ්‍රද්ධාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ශ්‍රද්ධාවටපත් වෙනවා. ඒකට තමයි උතුම්ම ලාභ දෙවිවරු මනුස්ස ලෝකයේ තියෙන උතුම්ම ලාභයේ විදියට දකින්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ඒක යාගේ වාසනාව කියලා. ඒ වුණාට ඔයාලගේ ගමේ ළමයි සිස්වත්ති පාස් වෙනකොට ඔයාලට හිතෙනවා කොච්චර වාසනාවන්ත දරුවෝද සිස්වත්ති පාස් වුණා. ඒ ඕ ලෙවල් වලට ඒ 9ක් 10ක් ගත්තා කොච්චර වාසනාවන්තද. මේ දිස්ත්‍රික්කයේ මේ පළාතේ පළවෙනි උසස් පෙළෙන් වාසනාවන්ත දරුවෙක් ඉහළ රස්සාවක් ගන්නවා. ලොකු පඩියක් තියෙනවා. වාසනාවන්ත මිනිස්සු. හොඳ ගෙයක් හදා ගන්නවා. වාසනාවන්ත මිනිස්සු. හොඳ වාහන ගන්නවා. වාසනාවන්ත මිනිස්සු. හොඳ නෝන කෙනෙක් ලැබෙනවා. හොඳ මහත්තයා කෙනෙක් ලැබෙනවා. පින් ඇති මිනිස්සු. හොඳ දරුවෝ ලැබෙනවා. පින් ඇති මිනිස්සු කියලා ඔයාලා කියනවා. සුළු උත්සාහයෙන් රට යන්න ලැබෙනවා. ලක්ෂ ගාණක් ගෙදෙට්ට එවනවා. වාසනාවන්තකම කියනවා. මිනිස් ලෝකෙ ඉපදිච්ච අපි කොච්චර මේවට වාසනාවන්තයි කිව්වත් දෙවිවරු වාසනාවන්තකම කියන්නේ මොකටද? කවුරු හරි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් දෙවිවරුන් හිතෙනවා මේ මිනිස්සයා කොච්චර වාසනාවන්තද කියලා. මේ මිනිස්සයාට කොච්චර ලාභයක්ද මේ ලැබුණේ කියලා හිතෙනවා දෙවියන්ට. පැහැදිලිද මම කියන එක? දෙවිවරු ලාභය කියලා කියන්නේ ශ්‍රද්ධා ලාභයට. ඔබට ශ්‍රද්ධාව ලැබිලා නම් ඔබගේ ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රීතියටපත් වෙනවා. අපෝ අපේ ඥාතින්ට කොච්චර ලාභයක්ද මේ ලැබුණේ කියලා.